දික්කසාදයක් විවාහ පැම්මට නීත්‍යානුකූලව තබන නැවතීමේ ලකුණක්. නීත්‍යානුකූලව කොහොමද කරන්නේ? සමහර අවස්ථාවලදී විවාහ සංස්ථාව පවත්වාගෙන යන්නම බැරි තත්වයකට උද්ගත වෙලා තිබෙනවා නම් යම් පාර්ශවයකට දික්කසාදයකට නීත්‍යානුකූලව යෑමේ හැකියාව තිබෙනවා. ලංකාවේ වත්මන් සිවිල් නීතිය අනුව දික්කසාදයක් ලබා ගන්න නම් ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් අධිකරණය හමුවේ ඔප්පු කිරීමට සිදු වෙනවා. මේකේ ප්‍රධානම කාරණයක් තමයි අනාචාරය කියන්නේ. මොකද්ද මේ අනාචාරය කියලා කියන්නේ? සරලව විග්‍රහ කරොත් ඔබ විවාහ සංස්ථාවට ප්‍රවේශ වුණාට පස්සේ නීත්‍යානුකූලව ඔබට අයිතිය තියෙන්නේ ඔබේ සහකාරී නැත්නම් ඔබේ සහකරුවා සමග ලිංගික ජීවිතයක් ගත කරමින් විවාහ සංස්ථාව පවත්වාගෙන යෑම. ඊට පරිබාහිරව ඔබ වෙනත් සහකාරියක් නැත්නම් වෙනත් සහකරුවෙක් හොයාගෙන ජීවිතය වෙනත් වෛවාහික ජීවිතයක් නීත්‍යානුකූල නොවන ජීවිතයක් ගත කරනවා නම් මෙන්න මේ කාරණය අධිකරණයේ හමුවේ ඔප්පු කරලා ඔබට දික්කසාදයකට යන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි දේශ සහගත ලෙස අතහැර යාම කියන එක. විවාහ සංස්ථාවත් එක්ක පාර්ශවයන්ට එනවා වගකීම් සම්පාදනය. තමන්ගේ සහකරුවා බලා ගැනීම, සහකාරිය බලා ගැනීම, ආදරය කිරීම, රැකවරණය මේ කියන දේවල් ලබා දෙනවා. නමුත් ඉන් පරිබාහිරව ගිහිල්ලා විවාහ වෙලා ජීවත් වෙලා එකට ඉන්න නිවසේ දේශ සහගත ලෙස අනිත් පාර්ශවයේ නොසලකා හැරෙනවා. එතනින් ඉවත් වෙලා ගිහිල්ලා වෙනම යම්කිසි කාලයක් ජීවත් වෙනවා. අනිත් පාර්ශවයේ කෙරෙහි ආදරය, රැකවරණය, කරුණාව, රැකබලා ගැනීම, නඩත්තු කිරීම, ඒකේ කාර්යයන් ඉටු කරන්නේ නැත්නම් අන්න එවැනි අවස්ථාවක එම කාරණය ඔප්පු කරලා විවාහ බැම්මෙන් නිත්‍යානුකූලව මිදලා දික්කසාදයකට යනවා. මේකටම සමගාමී තවත් කාරණයක් තියෙනවා. මේ දේශ සහගත අතහැර යාම. වෛවාහික නිවසෙන් නැත්තම් විවාහ වෙලා හිටපු නිවසෙන් ඉවත් වෙලා යන්නේ කවුද කියන කාරණයට අමතරව මේ නිවසේ සිටීමට නොහැකි තත්වයක් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය විසින් ඇති කරනවා. උදාහරණයක් විදිහට දැඩි පහර දීමක් කරනවා. නිරන්තරයෙන්ම පහර දීම් සහ මානසික වශයෙන් හිංසනය කිරීම සිදු කරනවා. තවදුරටත් එතන සිටීම අගතිගාමී තත්වයකට පත් කරලා තමන්ගේ සහකරුවා හෝ සහකාරිය විස්ථානයෙන් යනවා නම් අනුමිත දේශ සහගත අතහැර යාම කියන එක නීත්‍යානුකූලව පිළිගන්නවා. ඒ කියන්නේ නිවසෙන් යන පුද්ගලයා නෙවෙයි වැඩිකාරය වෙන්නේ. ඒසි නිවසෙන් යාමට අවශ්‍ය පරිසරයේ ගොඩනගන පුද්ගලයා. ඒක එක්තරා අවස්ථාවක්. ඒ වගේම ඊළඟ අවස්ථාව තමයි ශ්‍රී ලංකා සිවිල් නීතිය අනුව ලිංගික බෙලහීනතාවය කියන එක. ඒ කියන්නේ විවාහ ජීවිතය තුළ ලිංගික වශයෙන් ඒ තෘප්තිය ලබාගෙන විවාහ ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි යම්කිසි රෝගාබාධී තත්ත්වයකින් පාර්ශවකරුවෝ පාර්ශවකාරී පෙළෙනවා නම් ඒ අවස්ථාවට යන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා නීතිය තුළ මේක ඔප්පු කිරීමේ භාරය තියෙන්නේ විවාහ වෙන අවස්ථාවේදී එවැනි දුර්වලතාවයක් පාර්ශවකරුවෝ හෝ පාර්ශවකාරීට තිබුණා කියන එක ඔප්පු කරන්න. විවාහ සංස්ථාවට ඇතුළු වුණාට පස්සේ යම්කිසි රෝගාබාධී තත්ත්වයක් නිසා එවැනි තත්ත්වයක් උද්ගත වුණා කියන එක විවාහ සංස්ථාව අතහැරලා විවාහය අතහැරලා දාලා යන්න හේතුවක් නෙවෙයි. ඉතින් මෙන්න මේ කියන කාරණා තමයි දික්කසාද නඩුවකදී ඔප්පු කළ යුතු කාරණා වෙන්නේ. මෙතෙන්දී එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අනිත් පාර්ශවය වරද පිළි අරගෙන කිමැත්තෙන් දික්කසාදයට එකඟ වෙනවා නම් පහසුවෙන් දික්කසාදය ලබා ගන්න පුළුවන්. නමුත් අනිත් පාර්ශවය ඊට විරුද්ධ වෙමින් හබ කිරීමකට ලක් කරනවා නම් එතනදී සාක්ෂි මෙහෙයවමින් අවසාන තීන්දුවකට යෑමට යම්කිසි කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. මේ කියන එක් අංග අනාචාරය, දේශ සහගත අතහැර යාම, අනුමිත දේශ සහගත අතහැර යාම, ලිංගික බෙලහීනතාවය කියන කාරණා අපි වෙනම වීඩියෝ වලින් වැඩිදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙවැනි ඔබේ දෛනික ජීවිතයට අවශ්‍ය වන නෛතිකමය කාරණා තවදුරටත් ඔබට දැනගැනීමට අවශ්‍යතාවය තිබුණා නම් අපේ නීතියේ පිහිට YouTube channel එක subscribe කරන්න කියලා
ඔබෙන් ඉල්ලා සිටිනවා. තවත් මෙවැනිම වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ඔබත් ස්තුතියි.